දැන් මූලික වශයෙන් මෙහෙම හිතමු දැන් අපි සාමාන්‍ය අපේ ජීවිතයේ ජීවත් වෙන විදිහ තියෙනවානේ. ඉගෙන සංස්කරය අපි මේ ජීවත් වෙන්නේ මේ අபிසංස්කරණයක. එතකොට දැන් මේ අபிසංස්කරණයක තමයි අපේ මුළු ජීවිතේම ගත කරන්නේ. හැබැයි දැන් ඒ අபிසංස්කරණය මේ සංස්කාර පිළිබඳ අපිට අවබෝධයේදී අපි කතා කරපු වේදනා සංඥා වගේ තමයි. සංස්කාර වීමක් නෙමේ. සංස්කාර කියන්නේ මොකක්ද, මේ සකස් වීම කියන්නේ මොකක්ද කියලා ප්‍රඥාවකින් අවබෝධ කරද්දී සිද්ධ වෙන්නේ ඊතර වීම. يعني ඒක කෘත්‍ය වෙන්නේ සම්පූර්ණ සත්‍ය අවබෝධ කිරීම, ඊතර වීම, නිවන. සංස්කාරය පිළිබඳ නොදන්නා නිසා තමයි, ඒ කියන්නේ අපේ තියෙන මේ සංස්කාර පිළිබඳ මෝඩකම, සංස්කාර සකස් වෙන ආකාරය නොදන්නාකම නිසා තමයි අපිට මේව සංස්කාර ලෝකයක් ඇත්ත වෙලා තියෙන්නේ. ඉතින් දැන් හොඳට හිතලා බලන්නකො දැන් අපි හැමෝම ජීවත් වෙන්නේ මේ අපේ ජීවිතය කියලා කියන්නේ සංස්කරණ ලෝකයක් නේ. කියන්නේ සකස් කරපු සංස්කාරයක්. එහෙනම් අපි හැමෝම ජීවත් වෙනවා කියන්නේ මේ අපි කියන්නේ සංකාරයක් සංස්කරණය කරපු, සකස් කරපු. ඒ කියන්නේ යමක් දෙයක් විදිහට හදපු නිකන් අර මේ නිර්මාණය කරපු දෙයක්. යථාර්ථයක් නෙමෙයි. යථාර්ථය අපිට දැනගන්න බෑ. අපි මොනවා හරි දෙයක් දැන් හිතන්නකෝ දැන් අපි ජීවිතේ ගොඩාක් දේවල් දන්නවානේ. අපිට ගොඩක් දේවල් තේරෙනවා, අපි දන්නවා. ඒ තේරෙන ලෝකේ, දන්න ලෝකේ තමයි මේ සංස්කාර ලෝකේ කියලා කියන්නේ. ඉතින් අපිට සංස්කාර ලෝකයක් තියෙන බවට කාරණේ තමයි අපිට දන්නවා කියන එකට සාක්ෂිය තමයි අපිට රාගය පහළ වෙනවා. ඉතින් අපිට නැවත රාගය පහළ වෙන්නේ අපි යම් සකස් කරගත්ත දන්න සංස්කරණේ සකස් කරපු බවක් තියෙන හින්දා තමයි ඒක දැනගන්න විඥානයක් එතන තියෙන්නේ. විඥානයකට පැවැත්මක් තියෙන්නේ. යම් සකස් කරපු ලෝකයක ඉන්න නිසා. මොකද සකස් කිරීමක් උනේ නැත්තම්, යම් ආකාරයකට ප්‍රෝග්‍රෑම් කරේ නැත්තම්, එහෙම දෙයක් දැන් හිතන්න දැන් අපි ෆිල්ම් එකක් බලද්දී ඒක යම් විදිහකට එඩිට් කරලා තියෙනවානේ, සකස් කරලා තියෙනවානේ. ඒකින්දනේ අපිට ඒක දැනගන්න පුළුවන්. ෆිල්ම් එකක් අපිට හම්බෙන්නේ යම් විදිහක එක කොටස් අරගෙන ඒක සකස් කරලා තියෙනවා සිද්ධිමාලාවක් විදිහට. ඒ නිසා අපිට ඒක එතන යම් දෙයක් සිදු වෙනවා වගේ බලන්නකො අපිට ෆිල්ම් එක බලාගෙන ඉඳි රාග එනවා, තරහ එනවා, දුක හිතෙනවා, ඇඬෙනවා. මොකද හැබැයි එතකොට අපිට තේරෙනවානේ ඒ කතාව යථාර්ථයක් නෙමෙයිනේ. යථාර්ථයක් ඇත්තට මේක යථාර්ථයේ එහෙම ඒ ෆිල්ම් එකකේ තියෙන ඊතර නළුවෙක්වත් නැහැනේ. නළුවෙක්වත්, නිලියක්වත්, එතන ආදරවන්තයෙක්වත්, ආදරවන්තියක්වත් කිසිම දෙයක් නැහැනේ.